මේක අවුරුදු කීයක් වගේ පරණේ? මරණයක් නේ? සුනාමියට කලින් වෙන්න ඕන. සුනාමියට කලින්. මෙන්න මේ ආකාරයට තියලා තමයි මේ ආකාරයට කෙලින් තියලා පරාල තියලා ලෑලි වලින් හරස් කරලා පැදුරක් උඩින් තියලා පස් දානවා. පස් දානවා. මොනේ යාළුවනේ මුස්ලිම් අයගේ භූමි දානය කරන වැඩ කටයුතු කොහොමද වෙන්නේ කියලා තමයි අද වීඩියෝ එකේ ඔයාලට පෙන්නන්නේ. ඔන්න එනම් බලා ගන්න යාළුවනේ මුස්ලිම් අයගේ භූමි දානය කරන කබරේ කියලා කියන්නේ නේ. බයි කකා? ඔව්. කබරේ කියලා කියන්නේ. මේක කොහොමද වෙන්නේ බයි කකා? සාමාන්‍ය මේ ඔක්කොම ෆ්‍රීද කරන්නේ ඕගොල්ලන්ගේ? ෆ්‍රී කරන්නේ. ෆ්‍රී කියන්නේ කොහොමද කියන්නේ ඕගොල්ලන්ට? මලකයක් වුණාම එහෙන් අපිට දැනුවත් කරනවා. හරි. ඉතින් අපි අහනවා මොන වෙලාවටද භූමි දානය කරන්න කියලා. සාමාන්‍ය මුස්ලිම් අයත් අපේ 24ක් ඇතුළත භූමි දානය කරනවා. ඒ වෙලාව අනුව අපි තීරණය කරනවා ඊට කලින් වලේ වැඩ ඉවර කරලා මේ ඒගොල්ලන්ට ලබා දෙන්න. හැම ගමකම මේ වගේද වෙන්නේ නැත්නම් මේ ගොඩක් ගම්වල දැන් මෙහෙම සිද්ධ වෙනවා. හැබැයි මේ කියන්නේ අන්‍යාගම කට්ටියගේ පොඩ්ඩ වෙනස් නේ. දැන් අපේ ටීම් එකකට අන්‍යාගමික ඒවත් කට්ටියක් දෙනවා. තුනක් විතර දැන් හරලා තියෙනවා. හරලා දෙනවා. ඉල්ලීම් කරොත් අපි සහයෝගය දෙනවා. සහයෝගය දෙනවා. ඒගොල්ලන්ගෙත් ඔයාලම ෆ්‍රී ආවිලා කරලා දෙන්නේ නේ. ඔන්න මේ විදිහට තමයි මුස්ලිම් අපේ භූමි දාන වැඩ කටයුතු වෙන්නේ නේ. තනිකරම ෆ්‍රී කරන්නේ සතපහක් වේදම් කරන්නේ නැහැ. ඒතකොට ඒගොල්ලන්ගේ මේ හාරන ටික විතරයි ෆ්‍රී. අනිත් ටික සම්පූර්ණ වලේ වැඩේ සම්පූර්ණ ඔයාලම ෆ්‍රී කරන්නේ කොල්ල සෙට් එක. ගමේ ඉන්න කොල්ල සෙට් එක. ඔය අඳුනලා දෙන්න ඔය කට්ටිය. මේ අපේ රිස්වාන් ආපේස්. හරි. ඩීජේ අනීස්. අනීස්. හරි අනීසයා. අපේ කලේවරින්න රවුමි. රවුමියා. මොකුප්පි. පොකුටු. මේ ඒ සාමාන්‍ය අන්වර්ථ නාමයෙන් කිව්වොත් තමයි කට්ටිය දන්නේ. අඳුරන්නේ. මේ ඇත්තම කිව්වට දන්නේ නැහැ දැන් මගේ බයි කිව්වට ඇත්තම දන්නේ නැහැ. දන්නේ නැහැ අපි උනත් දන්නේ නැහැ නේ. ඒක තමයි මම ඒ නමින්ම හඳුන්වලා දුන්නේ. තව ඉන්නවා ගොඩක් කට්ටිය. ගොඩක් කට්ටිය ආද රස්සාවේ ගිහිල්ලා. මුදු රස්සාවේ. මුදු රස්සාව යන කට්ටිය තමයි වැඩිපුරම ඉන්නේ. ගොඩක්ම ඉන්නේ. මුදු රස්සාව යන කට්ටිය. ඉන්න කට්ටිය. මේ කණ්ඩායම එකතු වෙලා මේ වැඩේ පටන් අරන් අවුරුදු 8ක් විතර වෙනවා 2018. එදා ඉඳන් සුවච්චයන් කරන්නේ කබර හරන එක. කරනවා මේ ඒ හැම කාරණ වලක් ගන්නව අහවල් කෙනාගේ මරණය අහවල් පල්ලියේ භූමි දානය කරේ ඒ සියලුම විස්තර අපි ලියලා දෙන්නේ. මම හිතන්නේ මේ අපි හාරන්නේ 339. 339 වල මම හිතන්නේ මේක. මලකයක් වුණොත් අපි ජනාසා වෙනම ටීම් එකක් තියෙනවා. කෑම කලම් පහක් දෙනවා. ඒ කෑම කලම් පහක් දෙන්නේ නගර සභා සීමාව. පල්ලමල්ල උඩමල්ල සුචි ඔක්කොම ඒ ලයින් එකේ. දවසට මරණ 10ක් වුණොත් අපි දෙනවා කලම් පහක්. කියන්නේ ෆ්‍රී දෙන්නේ ස්විච් ආයි. ෆ්‍රී දෙන්නේ අවුරුදු දැන් 7 වෙනි අවුරුදු යන්නේ. 7 වෙනි අවුරුදු. ඉස්සර කොරෝනාට කලින් 10ක් දුන්නා. අද කොරෝනාට කලින් 10ක් දුන්න හේතුව කුකුල් මස් 380යි. ඊට පස්සේ දැන් 1000 ගානයි. අර කලම් 5යි කලම් 10යි එකම ගාන තමයි යන්නේ. ඒ නිසා දැන් කලම් 5 තමයි දෙන්නේ ෆ්‍රී එකේ. කලම් 5ක්. බයි කකා සාමාන්‍ය මුස්ලිම් අයගේ මරණයක් මේ භූමි දානය කරන්න කීක වගේ වේදමක් යනවා සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් සම්පූර්ණ වේදම භූමි දානය කරලා ඉවර වෙනකම්ම 25000ක් 30000ක් අතර වගේ යනවා. දැන් ඉදිරියේදී ලැබෙන මේවත් එක්ක 15000ක් 20000ක් අතරකට සීමා කරන්න තමයි අපේ උත්සාහය. සාමාන්‍යයෙන් මලගයක් වුණොත් 30000 තමයි උඩරිම. දැන් ඉදිරියේ කැම්බීම් වලට එක්කද නැත්නම් මේවට විතරක්ද? මේ සම්පූර්ණ භූමි දානය කරනකම් සම්පූර්ණ වේදම මරණේ පල්ලියට ගේන්න පල්ලියම තියෙනවා මේ පෙට්ටිය හා සමාන සඳක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකට අපිට වේදම් වීමක් වෙන්නේ වලේ වැඩවලට විතරයි සම්පූර්ණ වේදම යන්නේ. මල ගෙදරට ලොකුවට කරදරයක් නෑ. අපේ 24ක් ඇතුළත දානවනේ. සමහර කට්ටිය වරුවක් ඇතුළත දාන්න උත්සාහ කරනවා. අපේ මතේ තියෙන්නේ මරුණට පස්සේ පොළ උඩට ආйти නෑ. මරුණට පස්සේ සාමාන්‍ය දැන් මේ ඔක්කොම ෆ්‍රී නේ. ඔව්. තමයි ඒ ගානක් වේදම් යන්නේ රෙදි වලට ඒවටද? ඒ කියන්නේ මරණේ ඔතන රෙදි තියෙනවා. මේ ලෑලි තියෙනවා. පැදුරක් දානවා. තව සුවඳ මේවට කොනේ. සුවඳ වෙලවුන් ඒ අවශ්‍ය සම්පූර්ණ මරණය සම්පූර්ණ පිරිසිදු කරලා අවශ්‍ය බලගාවට ගේනකම් කරන්න තියෙන අවශ්‍ය සම්පූර්ණ වැඩ කටයුතු කරලා ඉවර කරන්න තමයි ඒ ගානේ. ඒ ගානේ නේ 30ක් ආසන්න වශයෙන් 30ක් කියලා කියමු නේ. 30ක් විතර. ඉස්සරහට ඊට වඩා අඩු කරන්න ඕලන් try කරනවා. තමයි ඉන්නේ. ඒකක මේ සාමාන්‍ය ඕලන්ගේ දැන් අපි මුස්ලිම් අයගෙත් ඉන්නවා අනාථ කට්ටිය. ඉතින් ඒ මරණ වලට මොනවද කරන්න ඕලන්?
ඒ මරණ වලට අපි කිසි මයි කිරීමක් කරන්නේ නැහැ. ආ. අපේ මේ ටීම් එකේ ඉන්න කට්ටිය උදව් දෙන කට්ටිය ඉන්නවා. ඒ කට්ටියගේ සහයෝගය ඇතුව ඒ සම්පූර්ණම මුදල නොමිලෙම කරලා දෙන්න තමයි අපේ ටීම් එක අපේ ලා. ඒ කියන්නේ මොකද ඒක හොස්පිටල් එකෙන් ඔයාලට කිව්වම ඔයගොල්ලන් ගිහලා ඔක්කොම ටික කරනවා. හොස්පිටල් එකේ එහෙම දෙයක් වුණාම අපි දැනුවත් කරනවා. දැනුවත් කරාම ඒක අපි ගිහිල්ලා හොස්පිටල් එකෙන් ගන්න ඕනේ අවශ්‍ය වැඩ කටයුතු ටික කරලා අරන් ඇවිල්ලා ඒ මරණයට කරන්න ඕන වැඩ කටයුතු ටික පිරිසිදු කරලා සම්පූර්ණ කරලා භූම දාන කටයුතු ලෑලි සම්පූර්ණ සීලුම දේවල් අපි නොමිලෙම කරන්නේ. සබයි කකා. කලින් දාපු යද්ද? ඔව් කරනවා. තලේ. උරුල්. ඒක උදාලේ. තල සයිඩ් කරලා කලින් දාපු මරණයක්. මේක ඉතින් ආපහු ඒකටම වල දානවනේ. ඔව් එතෙන්ටම තමයි දාන්නේ. වල හාරලා ඉවර වෙලා වල ඇතුළේම තව වල හාරලා එතනම දානවා. එතරම් දානවා. දැන් මේ වල හාරලා ඉවරුනාට පස්සේ ආ මෙන්න මේ කොටසේ තමයි අපේ මරණේ භූම දානය කරද්දී තියන්නේ මෙන්න මේ ආකාරයට. මරණේ පැත්තට හරවලා අත් දෙක බැඳලා තියෙන්නේ. මේ පැත්තට මෙහෙම හරවනවා. මෙන්න මේ ආකාරයට තියලා තමයි මේ ආකාරයට කෙලින් තියලා පරාල තියලා ලෑලි වලින් හරස් කරලා පැදුර කුඩින් තියලා පස් දානවා. පස් දානවා. මරණේ තියන්නේ මේ ආකාරයට. එතන මේ ටිකේ තමයි මේක පොඩි මේකක් තියෙනවා. හිඩසක් තියෙනවා. ඊටසක් තියෙනවා. ඒ ලෑල්ලයි මේක අතර ඊටසක්. ඇයි ඇල කරන්නේ? ඇල කරන්නේ කිබ්ලාව පැත්තට. කිබ්ලාව පැත්තට. කිබ්ලාව පැත්තට තමයි මේක හරවන්නේ. මේ පැත්තට මුණ දාලා තමයි මේක කරන්නේ. ඔව්. මේකේ පාර්ට් 2 එකක් තියෙනවා. මේ වීඩියෝ එක ලයික් කරන්න, වීඩියෝ කොහොමද කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම අපි ෆලෝ කරලා තියාගන්න. පාර්ට් 2 එක මීට වඩා රසවත් වෙයි. එහෙනම් පාර්ට් 2 වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ෆලෝ කරන් යන්න මතක කරන්න එපා.